හෙලෝ ගයිස්, ඔන්න අද මගේ මේ වීඩියෝ එක දවස් 3ක ලස්සන මතක එකතුවක්. මේ ගමන පටන් ගත්තේ බ්‍රහස්පතින්දා. මම පල්ලියට ගියා පූජාවට. ඉතින් ඒ මොහොතින් පස්සේ මගේ දවස් ටික හරිම ස්පෙෂල් වුණා. පුංචි පුංචි මොමන්ට් ලස්සන මතක වලට හැරුණා. සමහර වෙලාවට ලොකු දෙයක් වෙන්න ඕන නැහැ. මෙහෙම සරල දවස් ටිකක් හිතට සතුටක් දෙන්න පුළුවන්. ඉතින් මේක මගේ ඒ දවස් ටිකේ ස්ටෝරි එක. ඔයාලත් එන්න මාත් එක්ක එකතු වෙන්න. ඔන්න මම පල්ලිය ඇතුළට ආවා. ඇතුල් වෙනකොටම මෙහිම තමයි අපේ පල්ලිය තියෙන්නේ. ඉතින් මේ තියෙන පොත අපි ගන්න ඕනේ. මහ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා මේ පූජා දවස් 3ටම අදාළව තමයි මේ පොත සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ බලන්නකො පූජාව පටන් ගන්න කලින්ම පූජාවට අවශ්‍ය හැම එකක්ම ඉස්සරහින්ම මේ විදිහට රෙඩි කරලා තියෙනවා. ඇත්තටම හරිම පිළිවෙලයි. ඉතින් සම්පූර්ණ පූජාව නෙවෙයි හිතට අරුතක් දෙන පූජාව ලස්සනම කොටස් ටික විතරක් මම මේ වීඩියෝ එකට එකතු කරලා තියෙනවා. ඉතින් මහ බ්‍රහස්පතින්දා පූජාවේ වැදගත්ම කොටසක් තමයි පාදදෝවනය. ජපානයේ මේ පිළිවෙත මේ විදිහටම සිදු කරනවා. ඉතින් දැන් ඔයාලටත් මේ මොහොත බලා ගන්න පුළුවන්. ඔන්න දැන් අපි එන්නේ ඊළඟ දවසට. හිතට බරක් දැනෙන ගැඹුරු අර්ථයක් තියෙන දවසක්. Every heartbeat, every breath I take is a song of praise. Then my soul will make hallelujah, hallelujah to the King who reigns above. Hallelujah, hallelujah. You are endless in your love. Hallelujah. Forevermore. මහ සිකුරාදා කියන්නේ හරිම ශාන්ත ගැඹුරු අර්ථයක් තියෙන දවසක්.
ජපානයේ මේ දවසේ නිහතමානීව පූජා පවත්වනවා. විශේෂයෙන්ම යාඥා නිහඬ මොහොත හා සිහිපත් කිරීම ඒ අතර ගොඩක් වැදගත් වෙනවා. Every valley, every mountain top, your unending grace will never stop. Hallelujah, ඔන්න මේ විදිහට අද පූජාව අවසන් වුණා. ඒත් ඒ මොහොතේ සංසුන් ෆීලින් එක තවදුරටත් හිතේ ඉතිරි වෙනවා. ඔන්න දැන් අපි එන්නේ ඊළඟ දවසට. සතුටින් පිරුණු අලුත් ආරම්භයක් දැනෙන විශේෂ දවසක්. අද අපි ටිකක් දුර පල්ලියකට තමයි ගියේ. ඒත් ඒ මොහොතේ වීඩියෝ කරන්න මට හිතක් ආවේ නැහැ. මොකද වීඩියෝ එකට වඩා යාඥාව තමයි මට වැදගත් වුණේ. ඒත් ඒ පල්ලියේ ලස්සන ෆොටෝ එකක් ගැහුවා මම ඔයාලට පෙන්වන්න ඕන නිසා. ඔන්න ඉතින් ඊළඟට අපි ගියේ සකුර ෆෙස්ටිවල් එකකට. ඒත් පූජාව ඉවර වෙලා යනකොට ටිකක් පරක්කුණු නිසා ගොඩක් ඉවෙන්ට්ස් ඉවර වෙලා තමයි තිබුණේ. ඒත් තවමත් ඒ වටපිටාව හරිම ලස්සනයි. ජපානයේ ඉන්න අය නම් දන්නව ඇති මේ ගෙවෙන්නේ සකුර මල් පිපෙන කාලේ. ඉතින් ඒ නිසා ගොඩක් තැන්වල මේ වගේ සකුර ෆෙස්ටිවල් පැවැත්වෙනවා. මෙතන වටපිටාව හරිම ලස්සනයි. සකුර මල් වලින් පිරීලා හැමතැනම පේන්නේ වෙනමම ලෝකයක් වගේ. 桜今咲き誇る切な日に浮く定めとしてさらば友よ旅立ちの時変わらないその想いを今一生そばにいるから一生そばにいて一生離れないように一生懸命に ලස්සන පාට ලයිට්ස්, hina වෙන මිනිස්සු, සතුටින් පිරුණු වාතාවරණයක්. ඇත්තටම මේ වටපිටාව හිතට සැනසීමක් දෙනවා. 離さないから桜の花びら散るたびに届かぬ想いがまた一つ涙と笑顔に消されてくそしてまた මේ මල්ගස් යටින් ඇවිදිනකොට හරිම නිදහස් ෆීලින් එකක් තියෙන්නේ. සමහර වෙලාවට මේ මොහොත නතර කරගෙනම බලාගෙන ඉන්න හිතෙනවා. වටේටම බලද්දි හැමෝම සතුටින් ඉන්නවා. මේක ඇත්තටම ජපානයේ ස්පෙෂල් වයිබ් එකක්. පරක්කු වෙලා ආවත් මේ වටපිටාව බලන්න ලැබුණු එකම ගොඩක් වටිනවා. 君の中に桜 Ha ha ha.
වටේටම බලනකොට හිනාව සතුට හැම තැනම පිරීලා. හැමෝම මේ මෝමන්ට් එක එන්ජොයි කරනවා. ඉතින් අපි දෙන්නත් මේ මොහොත එන්ජොයි කරන ගමන් ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා. මෙතනට ඇවිල්ලා බලනකොට කාලය ටිකක් නතර වුණා වගේම දැනෙනවා. හෙමින් හෙමින් වැටෙන මල් ඇත්තටම හිතට සැනසීමක් දෙනවා. මේන හුළඟත් එක්කම සකුරා මල් හෙමින් හෙමින් බිමට හැලෙනවා. ඒ විව් එක හිතට මාරම ලස්සනයි. මේ වගේ ලස්සන මොහොත හිතේ තියාගෙන අද දවසත් ඉවර වෙන්නේ තවත් මතකයක් ජීවිතයට එකතු වෙලා. එහෙනම් මේ වගේ තවත් ලස්සන අලුත් මතකයක් එක්ක ආපහු මම එන්නම්. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.